ආයුබෝවන් වාසනාවන්. අද ඔබට රැගෙන එන්නේ කෙලින්ම කතා කරන්නට පුළුවන් මංගල යෝජනාවක්. මේ මංගල යෝජනාව ලැබිලා තියෙන්නේ අම්බලන්ගොඩ පැත්තෙන් ගාල්ලට කිට්ටුව. ඔබට උනන්දුවක් දක්වනවා නම් කෙලින්ම කතා කරන්නට පුළුවන්. ඒ මනාල මහත්මයාගේ තප්පියාගේ ටෙලිෆෝන් අංකය යට තියෙනවා. ඒ ටෙලිෆෝන් අංකේ කතා කරලා පියා සමග කතා කරලා අවශ්‍ය විස්තර ලබාගෙන ඉදිරි කටයුතු කරගන්නට කැමති නම් ඒ කටයුතු කරගන්න. ඔබේ යෝජනාවත් මේ විදිහටම අපේ චැනලේ පළ කරගන්නට පුළුවන්. කෙලින්ම කතා කරන්නට පුළුවන් විදිහට ඔබේ දුරකථන අංකය දාන්නට පුළුවන්. එහෙම නැත්නම් අපේ දුරකථන අංකය දාලා අපි හරහා යෝජනා ලබා ගන්නට පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කතා කරන්න. මම විස්තර කියන්නම්. මේ පුතා ඉපදිලා තියෙන 1995 වර්ෂයේ 11 වෙනි මාසේ ඒ කියන්නේ 1996ටම කිට්ටුයි. එයා සියාවස 3 වෙනි නැකත ඉපදිලා තියෙන්නේ කුම්භ ලග්නය. මේ පුතා රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවකයෙක් වශයෙන් කටයුතු කරනවා. ස්ථිර පත්වීමක් විශ්‍රාම පැටුම් සහිත ස්ථිර රජයේ පත්වීමක් දැනට අවුරුදු 10ක් පමණ වෙනවා සේවය කරන්න වෙලා. සේවා කාලය අවුරුදු 10ක් පමණ. ඒ දෙමව්පියෝ හොයන්නේ සාමාන්‍ය පවුලක හොඳ ගුණවත් දියණියක් උපාධි එහෙම නැත්නම් උසස් රැකියාව හොයන්නේ නැහැ. රැකියාවක් තිබුණත් එකයි රැකියාවක් නැති වුණත් එකයි. ගැළපෙනවා නම් ඒ කටයුතු කරන්නට පුළුවන්. ඒ නිසා ඔබේ උනන්දුවක් තියෙනවා නම් මේ යෝජනාව ගැන කතා කරන්න. කෙලින්ම දුරකථන අංකය පහළ ඇති. ඒ දුරකථන අංකයට කතා කරන්න 070යි 198යි 070යි 198යි 44යි 20. ඒ පියාගේ නම වික්‍රමපාල මහත්මයා. වික්‍රමපාල මහත්මයාට සුහදව කතා කරලා විස්තර විමසලා අවශ්‍ය කටයුතු කරගන්න. වීඩියෝ බැලුවට ඔබට ස්තුතියි. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා, සඵල වේවා කියලා තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.